හෙලෝ guys ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් guys ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ Facebook account එක කොහොමද හරියටම delete කරගන්නේ කියන එක. ඉතින් ගොඩක් අය මගෙන් request කරලා තිබ්බා ඒ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් guys ගොඩක් අය ඒ ගැන ඉල්ලලා තිබ්බේ මම අර කලින් වට මතකයිද වීඩියෝ එකක් දාලා තිබ්බා ඔයාගේ account එකත් hack වෙලාද කියලා බලාගන්නේ කොහොමද කියලා. ඉතින් guys ඒ වීඩියෝ එක බලපුවා තමයි ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බේ මේ විදිහට Facebook account එකක් හරියටම delete කරගන්න විදිහේ වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් guys අපි බලමු කොහොමද මේ විදිහට Facebook account එකක් හරියටම delete කරගන්නේ සහ password එක අමතක වුණත් මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද ඔයාගේ Facebook account එක delete කරගන්නේ කියලා. ඉතින් guys අපි යමු එහෙනම් වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මේ account එක මට අපේ පැත්තේ නංගිගෙනෙක් තමයි කිව්වේ මේ delete කරලා දෙන්න කියලා. ඉතින් මට එයා Gmail password දුන්නා මේ account එක කොහොමද delete කරලා දෙන්න කියලා. ඉතින් guys ඒකින්ද මේකේ තියෙන නම ඔයා වැඩි හිතන්න යන්න එපා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා යන්න ඔයාගේ phone එකේ තියෙන Facebook app එකට මෙන්න මේ විදිහට. ඉතින් Facebook app එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන උඩ තියෙනවා 3 line එකක්. ඒ කියන්නේ මේ search කරන තැනට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉරි කැලේ තුනක් තියෙනවා. ඔයා මේ ඉරි කැලේ තුන එකපාරක් touch කරන්න. හරි ඔයා ඒ විදිහට ඉරි කැලේ තුන touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයා මෙතනින් ටිකක් පහළට එන්න. ඔයා ඒ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන තියෙනවා settings and privacy කියලා මෙන්න මේ විදිහේ drop down එකක්. ඉතින් ඔයා මේක එකපාරක් touch කරන්න. ඔයා ඒ විදිහට ටච් කරාට පස්සේ ආයමත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට settings කියලා තැනක් තියෙනවා මෙන්න මේ settings and privacy කියන එකට පහලින්. ඉතින් ඔයා මෙන්න මේ setting කියන එක එකපාරක් ටච් කරන්න ආයමත්. හරි ඉතින් guys ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහේ interface එකකට තමයි අරගෙන එන්නේ. ඉතින් guys මෙතනින් ඔයාලට පුළුවන් කැමති නම් ඔයාගේ මේ Facebook account එකේ password එක උනත් වෙනස් කරගන්න ඔයාලට මතක නැත්නම් ඉතින් ඒක ඉස්සරහදිත් කරන්න පුළුවන්. ඔයා ඒ ගැන වැඩි හිතන්න එපා. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මේ account center කියන එකේ යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහළ තියෙනවා නිල් පාටින් Cmoin account center කියලා. ඔයා මේක එකපාරක් touch කරන්න. හරි ඉතින් guys ඔයා මේ විදිහට Cmoin account center කියන එක touch කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ විදිහේ interface එකකට. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහළ තියෙනවා account setting කියලා. ඒක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් පාල්ලේ තියෙනවා දෙවෙනියට personal details කියලා. ඔයා මෙන්න මේ personal details කියන එක touch කරන්න. හරි ඉතින් ඔයා මේ විදිහට personal details කියන එක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ Facebook account එකේ personal details වලට අරගෙන ආවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ contact සහ birthday එක. ඉතින් guys ඊට පල්ලෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහළ තියෙනවා account ownership and control කියලා. ඔයා මේ account ownership and control කියන එක touch කරගන්න. හරි ඉතින් ඔයා ඒ විදිහට continue කියන button එක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් guys මෙතනදී පළවෙනි option එකේ යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් deactivate account කියලා තියෙනවා. ඉතින් guys මේ deactivate account කියන එක click කරාට පස්සේ ඔයාගේ account එක, ඒ කියන්නේ ඔයාගේ Facebook account එක తాවකාලිකව deactivate වෙනවා. ඉතින් guys දෙවෙනි setting එක ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනි එකේ තියෙන delete account කියලා. ඉතින් guys මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ Facebook account එක permanently delete වෙලා යනවා. ඒ කියන්නේ ඔයාගේ Facebook account එක ස්ථිරවම delete වෙලා යනවා. ඉතින් guys මෙතනින් ඔයා කැමති එකක් select කරන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ ඔයාගේ Facebook account එක delete කරගන්න හැටිනේ. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ ඒ හින්දා delete account කියන තැනට tick එක දාගන්න. හරි ඉතින් මම දැන් මේ විදිහට delete account කියන තැනට tick එක දාගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන පල්ලෙවට බලා ගන්න පුළුවන් continue කියලා button එකක් තියෙනවා නිල් පාට එකක්. ඔයා මේක එකපාරක් touch කරන්න. හරි ඉතින් guys එහෙම touch කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ විදිහේ interface එකකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී reasons ගොඩක් තියෙනවා. ඉතින් ඔයාගේ Facebook account එක delete කරන reason එක. එහෙමත් නැත්නම් ඔයාගේ Facebook account එක delete කරන්න හේතුවක් ඔයා මෙතනින් select කරන්න. ඉතින් ඔයාලට කිසිම හේතුවක් නැතුව නිකම්ම delete කරන්න ඕනි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ පහළ තියෙන continue button එක touch කරන්න. ඉතින් කිසිම reason එකක් select කරන්න ඕනි නැහැ. ඉතින් මම මෙතනදී දැන් මට කිසිම රීසන් එකක් නැහැ. ඉතින් මගේ account එකක් නෙවෙයිනේ. ඉතින් මම මෙතනදී මේ නිල් පාට continue button එක උඩ එකපාරක් touch කරනවා. හරි ඉතින් finally ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ interface එකකට ඔයාව අරගෙන ආවා. ඉතින් guys මෙතනින් ඔයා කරන්න ඕනේ මෙතනින් ඔයා ටිකක් පහළට එන්න. හරි ඉතින් ඔයා ඒ විදිහට ටිකක් පහළට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් guys මෙතනදී ඔයා කරන්න ඕනේ මේ මෙතන තියෙන continue කියන button එක උඩ එකපාරක් touch කරගන්න. හරි ඉතින් guys ඔයා ඒ විදිහට touch කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ විදිහේ interface එකකට. ඉතින් guys මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයාගේ Facebook account එකේ password එක මෙතනින් select කරගන්න. ඒ කියන්නේ මෙතනින් ඔයා type කරගන්න. ඉතින් guys ඔයාලට password එකවත් මතක නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලේ තියෙනවා forgetting password කියලා තන. ඔයාලට පුළුවන් මෙන්න මේ button එක touch කරලා ඔයාගේ password එක වෙනස් කරගන්න. ඉතින් guys මට නම් දැන් මගේ password එක මතකයි. ඉතින් මගේ password එක නෙමෙයි මට නංගි කිව්වා password එක මොකක්ද කියලා. ඉතින් guys මෙතනින් මම ඒ password එක type කරනවා. හරි ඉතින් මම දැන් මේ විදිහට password එක type කරගත්තා. ඉතින් මම දැන් කරන්නේ මෙන්න මෙතන තියෙන නිල් පාට continue button එක උඩ එකපාරක් touch කරනවා.
හරිතින් ගස් ඒ විදිහට ඔයා කන්ටිනියු බටන් එක ටච් කරලා පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් අන්තිම පාරටත් අහනවා ඔයාගේ Facebook account එක delete කරන්නද කියලා. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ මේ delete account කියන නිල් පාට බටන් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඉතින් ගස් මේක ක්ලික් කරපු ගාම ඔයාගේ Facebook account එක delete වෙලා යනවා. ඒ වගේම තමයි ඔයාලට බලාගන්න පුළුවන් මෙතන මේගොල්ලෝ සඳහන් කරලා දිනවා දවස් 30ක් ඇතුළත ඔයාලට ඕනේ නම් ඔයාගේ Facebook account එක නැවත ගන්න පුළුවන්. ඒ වගේම තමයි දවස් 30ක් පහ වුණාට පස්සේ ආයෙමත් ඔයාගේ Facebook account එක ඔයාලට ගන්න බැහැ. ස්ථිරව මේ Facebook account එක delete වෙලා යනවා. හරිතින් ගස් මම හිතනවා මේ වීඩියෝ එක බලලා සාර්ථකව ඔයාගේ Facebook account එක delete කරගන්න ඇති කියලා. ඉතින් ගස් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඒ කියන්නේ මේ වීඩියෝ එක ඔයාලට උදව් වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න සුබ දවසක්.